IT Project Management Lesson 6 Project Integration Management ප්‍රොජෙක්ට් එකක් කරගෙන යනකොට අර විසිරීලා තිබ්බ ටාස්ක් ඒ වගේම ප්‍රොසෙසර්ස් ඔක්කොම එකතු කරලා එක තැනකට ගේන ස්ටෙප් එක තමයි මේකෙදි වෙන්නේ. මුලින්ම අපේ ප්‍රොසෙසර්ස් අපි අයිඩෙන්ටිෆයි කරගන්නවා, ඒවා ඩිෆයින් කරගන්නවා, කම්බයින් කරගන්නවා, ඒ අතර කෝඩිනේෂන් එකක් ඇති කරනවා. අන්න ඒ වගේ දෙයක් තමයි, ඒ වගේ ඇක්ටිවිටීස් තමයි මෙන්න මේ ඉන්ටිග්‍රේෂන් මැනේජ්මන්ට් කියන නොලෙජ් ඒරියා එකෙන් කතා කරන්න තියෙන්නේ. මේකෙදි ගොඩක්ම කරන්නේ මේ ප්‍රොජෙක්ට් එකේ තියෙන හැම පාර්ට් එකකම අපි එන්ෂුවර් කරගන්නවා ඒකේ තියෙන ස්කෝප් එක අපි දැන් ස්කෝප් එක ඩිෆයින් කරගත්තනේ ඒ අදාළ ස්කෝප් එක තියෙනවද ඒ වගේම තමයි මේ අදාළ ටයිම් එක වෙද්දී අපිට මේක ඩිලිවර් කරන්න පුළුවන් වුණාද අන්නේ හැම දෙයක්ම මේ වගේම කොස්ට් එක ක්වොලිටි එක ඒ හැම දෙයක්ම හරියට ස්මූත්ලි ටුගෙදර් වර්ක් කරනවද කියන එක අපි එන්ෂුවර් කරගන්න ස්ටෙප් එක තමයි මෙතන මේ ඉන්ටිග්‍රේෂන් මැනේජ්මන්ට් කියලා කියන්නේ. මේකෙදී එතකොට වෙන වෙනම ඉන්දිය ඩෙවලපර් ටීම් එක තමයි එතකොට කෝඩින් කරන්නේ, QA ටීම් එක තමයි ඒක ටෙස්ට් කරන්නේ, මාකටිං ටීම් එක තමයි ඒක ලොන්ච් කරන තැනට ප්‍රිපෙයාර් කරන වැඩේ කරන මාකටිං ටීම් එක. මේකෙදි වෙන්නේ ඒ හැම ටීම් එකක්ම එකතු වෙලා ඒක ටුගෙදර් ස්මූත්ලි තමයි වර්ක් කරන්නේ මෙතනින් පස්සේ. මොකද එතකොට කවුරුවත් ඉස්සරහින් යන්නේ නැද්ද? දැන් හිතන්න කෝඩින් ටීම් එක, ඩෙවලොපින් ටීම් එක ඉස්සරහින් යනවා. මාකටිං ටීම් එක පිටිපස්සෙන් යනවා. එහෙම නෑ. ඔක්කොම ටුගෙදර් ස්මූත්ලි තමයි වර්ක් කරන්නේ මේ ප්‍රොජෙක්ට් එකේ එන්ඩ් එකට ඇවිල්ලා තියෙන හින්දා. ඒ වගේම තමයි මෙතන සාමාන්‍යයෙන් මේ ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් ලයිෆ් සයිකල් එකේ තියෙන මෙන්න මේ ප්‍රොසෙසර්ස් ඔක්කොම කනෙක්ට්ස් වෙලා ඒ වගේම කෝඩිනේට් වෙලා තමයි වැඩ කරන්නේ මෙන්න මේ ෆ්‍රේස් එක. එහෙම නැත්නම් මෙන්න මේ නොලෙජ් ඒරියා එකේදී. මේ හැම ප්‍රොසෙස් එකක්ම වෙන වෙනම තිබ්බා. මෙන්න මෙතනින් එහාට මේ නොලෙජ් ඒරියා කීදී තමයි මෙන්න මේ ප්‍රොසෙසර්ස් පහම එකට එකතු වෙලා කෝඩිනේට් කරගෙන වැඩ කරන්නේ. ඉනිෂියේට් කියලා කියන්නේ මේක මම පළවෙනි ලෙසන් එකේදී කතා කරා. ඉනිෂියේට් කියලා කියන්නේ මොකක්ම හරි ප්‍රොජෙක්ට් එකක ඇප්‍රූවල් එක ඒ වගේම ස්ටාර්ට් එක කරන ප්‍රොසෙස් එක විදිහට අපිට ගන්න පුළුවන්. නිකන් උදාහරණයක් විදිහට ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් එක අප්‍රූව් කරනවා. ඒ වගේම තමයි ප්ලෑනින් එකේදී කරන්නේ මොකක්ම හරි රෝඩ් මැප් එකක්. රෝඩ් මැප් එක කියලා කියන්නේ මොකද්ද? අපි කියවනේ අපේ 4 important areas තියෙනවා කියලා ප්‍රොජෙක්ට් මැනේජර් කෙනෙක් කන්සිඩර් කරන්න ඕන. පළවෙනි එක තමයි ටයිම් එක, කොස්ට් එක, ඒ වගේම තමයි ක්වොලිටි එක, ඒ වගේම තමයි ස්කෝප් එක. මෙන්න මේ හතර ගැන තියෙන ඒ අදාළ රෝඩ් මැප් එක ඩිෆයින් කරන්නේ මෙන්න මේ ප්ලෑනින් කියන ප්‍රොසෙස් එකේදී. එක්සිකියුටින් කියලා කියන්නේ මොකක්ම හරි වර්ක් එක කැරි අවුට් කරගෙන යනවා. ඒ කියන්නේ අපි ඩිෆයින් කරගත්ත ප්ලෑන් කරගත්ත වර්ක් එක කැරි අවුට් කරගෙන යන එක තමයි එක්සිකියුට් එකේදී කරන්නේ. නිකන් උදාහරණයක් විදිහට ඩෙවලොපර්ස්ලා කෝඩ් කරනවා, ඩිසයිනර්ස්ලා ඩිසයින් කරනවා වගේ දෙයක් තමයි එතන වෙන්නේ. ඒ වගේම තමයි මොනිටරින් ඇන්ඩ් කන්ට්‍රෝලින් කියන එකෙන් මෙතන අදහස් කරන්නේ මොකක්ම හරි ප්‍රෝග්‍රස් එකක් ට්‍රැක් කරනවා. එහෙම නැත්නම් ඉෂුස් තියෙනවා නම් ඒ හැන්ඩල් කරනවා. නිකන් උදාහරණයක් විදිහට හිතන්න ප්‍රොජෙක්ට් මැනේජර් මේ ඩෙඩ්ලයින් තියෙනවා නම් ඒ ඩෙඩ්ලයින් ට්‍රැක් කරනවා. ඒ වගේම තමයි මොනවා හරි කොන්ෆ්ලික්ට්ස් තියෙනවා නම් ඒ කොන්ෆ්ලික්ට්ස් මැනේජ් කරනවා. ඒ කියන්නේ ටීම් එක ඇතුළේ මොනවා හරි කොන්ෆ්ලික්ට්ස් තියෙනවා නම් එහෙම නැත්නම් ප්‍රොජෙක්ට් එකේ කොන්ෆ්ලික්ට්ස් තියෙනවා නම් ඒවා මැනේජ් කරනවා. ඒ වගේම තමයි මොකක්ම හරි ඩිලේ එකක් වෙනවා නම් අන්නේ ඩිලේ එකට අදාළ විදිහට ප්ලෑන් එක ඇඩ්ජස්ට් කරගන්නවා වගේ වැඩ තමයි මෙන්න මේ මොනිටරින් ඇන්ඩ් කන්ට්‍රෝලින් කියන එකෙන් කරන්නේ. ක්ලෝසින් කියලා කියන්නේ ඒ අදාළ ප්‍රොජෙක්ට් එක නැත්නම් ඒ ප්‍රොඩක්ට් එක අපි හිතමු මේක ඇප්ලිකේෂන් එකක් කියලා මොකක් හරි මොබයිල් ඇප්ලිකේෂන් එකක් කියලා. අන්න ඒ ඇප් එක ඩිලිවර් කළා ඒ අදාළ ස්ටේක් හෝල්ඩර්ස්ලාත් එක්ක ඒ අදාළ ඇග්‍රීමන්ට් එක ක්ලෝස් කරන එක තමයි මෙතන මේ ක්ලෝසින් කියන ප්‍රොසෙස් එකේදී වෙන්නේ. මෙතන තියෙන ආය ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් ෆ්‍රේම්වර්ක් එක මේකේ නම් කතා කරන්න දෙයක් නැහැ තව. කොහොම හරි මෙන්න මේ නොලෙජ් ඒරියා එක තමයි අපි දැන් කතා කරගෙන ඉන්නේ. මේ හැමදේම මෙන්න මේ වෙන වෙනම තිබ්බ හැමදේම ඔක්කොම ඉන්ටිග්‍රේට් කරලා අර ක්ලෝසින් කියන එහෙම නැත්නම් මේක හෑන්ඩ් ඕවර් කරන තැනට වෙනකන් යන ප්‍රොසෙස් එකේ තියෙන යදල් නොලෙජ් ඒරියා එක තමයි අපි දැන් මේ කතා කර ඉන්නේ. මෙතන තියෙනවා එක එක ඉන්ටිග්‍රේෂන් ප්‍රොසෙස් වල තියෙන ප්‍රොසෙස් එකේ නම, ඒ වගේම ඒකේ තියෙන ඉන්පුට්ස්, ටෙක්නික්ස්, ඒ වගේම මේජර් අවුට්පුට්ස් මේ විදිහට තියෙනවා. මේක චුට්ටක් බලා ගන්න එක ලොකු දෙයක් නෑ. මේ ප්‍රොජෙක්ට් SOW බිස්නස් කේස් කියන දේවල් ඉස්සරහට හම්බ වෙනවා. අනෙක් දේවල් නම් ලොකු දෙයක් නෑ. මෙතන මේක පොඩ්ඩක් බලා ගන්න. මොකද මේවා MCQ වලට වගේ එන්න පුළුවන්. පළවෙනි එක තියෙනවා අපිට ස්ටේට්මන්ට් ඔෆ් වර්ක්. අර අතන කියපු SOW කියන්නේ මෙන්න මේක තමයි. මේකෙදි කරන්නේ මොකක්ද ප්‍රොජෙක්ට් එකේ තියෙන්න ඕන, ප්‍රොජෙක්ට් එකෙන් අවශ්‍ය කරන්නේ මොකක්ද කියන දේ අඳුර ගන්න එක. එහෙම නැත්නම් ඒක
ලියලා තියෙන ඩොකියුමන්ට් එක විතර අපිට ගන්න පුළුවන් මේ ස්ටේට්මන්ට් ඔෆ් වර්ක් කියන එක. ඒකෙදි ප්‍රොජෙක්ට් රික්වයර්මන්ට්ස් මොනවද, ඒවා ඇක්ටිවිටීස්, ඩිලිවරබල්ස්, ටයිම්ලයින්, කොස්ට්, පේමන්ට් ටර්ම්ස් වගේ දේවල් මෙන්න මේ SOW කියන එකේදී තියෙනවා. එතකොට මේකෙදි තමයි ඩිස්ක්‍රයිබ් කරන්නේ ඇත්තටම මොකක්ද මේ ප්‍රොජෙක්ට් එකෙන් වෙන්න ඕන කියන දේ. බිස්නස් කේස් කියලා කියන්නේ මේ ප්‍රොජෙක්ට් එක ඇයි කරන්න ඕන. ඒ කියන්නේ දැන් මොකක් හරි ප්‍රොජෙක්ට් එකක් තියෙනවා නම් ඒ ප්‍රොජෙක්ට් එක කරන්න හේතුවක් තියෙන්න බෑ. ඒකේ මොකක් හරි රිටර්න් ඔෆ් ඉන්වෙස්ට්මන්ට් එක ROI එක වැඩි වෙන්න ඕනේ. එහෙම නැත්නම් මොකක් හරි ඉන්කම් එකක් තියෙනවා නම් ඒ ඉන්කම් එකේ රෙවෙනියු එක පොඩ්ඩක් වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ ඒක ප්‍රොෆිට් එකක් තියෙන්න බෑ. අන්න ඒකට මොකක්ද ඒ හේතුව, මේ ප්‍රොජෙක්ට් එක කරන්න හේතුව මොකක්ද කියන තමයි මේ බිස්නස් කේස් එකේදී වෙන්නේ. මෙතන එතකොට මේ අදාළ ප්‍රොජෙක්ට් එක කරන්න හේතුව, ඒකට ජස්ටිෆිකේෂන් එක, ඒ වගේම තමයි ප්‍රොජෙක්ට් එකෙන් බලාපොරොත්තු වෙන එක්ස්පෙක්ටඩ් බෙනිෆිට්ස් කියන දේවල් තමයි මේ බිස්නස් කේස් එකේදී අපිට බලන්න පුළුවන්. ඒකෙදි දැන් මේ දේවල් වෙනස් වෙනවා. දැන් සාමාන්‍ය ටිපිකල් බිස්නස් කේස් එකක තියෙන ඉන්ක්ලූඩ් වෙන දේවල් තමයි මේ තියෙන මාකට් ඩිමාන්ඩ් එක, ඕගනයිසේෂනල් නීඩ් එක, කස්ටමර් රික්වෙස්ට්, ඔය වගේ දේවල් තමයි නිකන් ටිපිකල් බිස්නස් කේස් එකක තියෙන්නේ. නිකන් උදාහරණයක් විදිහට අපි ගමු SOW එකක් කියලා කියන්නේ. දැන් උදාහරණයක් අපි නිකන් උදාහරණයක් ගමු නිකන් හිතන්න ඔන්ලයින් මොකක් හරි shopping platform එකක් රිලීස් කරන එක තමයි අපේ project එක. ඒ කියන්නේ launch කරන එක තමයි. එතකොට ඒක client කෙනෙක්ගෙන් ආව requirement එකක් නෙමෙයි. අපේ කම්පැනි, අපේ software company එතකොට product driven company එකක්, service driven නෙමෙයි. අපිම මොකක්ම හරි online shopping platform එකක් හදලා ඒක අපිම maintain කරලා අපේම නමින් යනවා කියලා හිතන්නකෝ. එතකොට ඒ වගේ වෙලාවකදී SOW එකේදී තමයි requirements ටික අපි අඳුරගන්නේ. මොකක්ද මේකෙන් වෙන්න ඕන කියලා දේවල් ටික අපි අඳුරගන්න මෙන්න මේ SOW එකෙන්. ඒ කියන්නේ අපේ website එක නැත්නම් අපේ ඒ අදාළ platform එක develop කරන එක. ඒ වගේම මේකට payment system integrate කරන හැටි. ඒ මොනවද payment system, මොනවද gateways ඒවට use කරන. ඒ වගේම තමයි ඒක මොකක්ද mobile app එකක්ද එහෙම නැත්නම් web app එකක්ද ඒ කියන දේවල්. ඒ වගේම තමයි ඒක මොන වගේ ටයිම්ලයින් එකකින්ද අපි ඒක ඉවර කරන්නේ. ඒක 6 month වෙන්න පුළුවන්, 8 months වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඒකට හම්බ වෙන, ඒ කියන්නේ ඒක launch කරන අපි ගාන, ඒ කියන්නේ ඒකට එන cost එක වෙන්න පුළුවන්. සමහරට ඒක ලක්ෂ 8ක් යනවා වෙන්න පුළුවන්. ඒ අදාළ employees ලගේ අදාළ project එකට අදාළව ලක්ෂ 8ක් යනවා වෙන්න පුළුවන්. අන්න ඒ විදිහට ඒකට තියෙන cost එක. ඒ හැමදේම මෙන්න මේ SOW කියන එකෙන් තමයි define කරන්නේ. ඒ වගේම තමයි business case එකේදී define කරන්නේ මේ අදාළ ඔන්ලයින් shopping platform එක කොහොමද මාකට් එකේ grow වෙන්නේ. ඒ වගේම තමයි ඒ අදාළ platform එකට expect කරන return on investment එක කීයද. දැන් හිතන්න අපි හිතමු ඔන ලක්ෂ 8ක් යනවා අපිට මේ project එකේ cost එක විදියට. මේක return on investment එක 140ක් ගමුකෝ නිකන් උදාහරණයක් විදියට. එතකොට සාමාන්‍යයෙන් හොඳ ROI එකක් තියෙනවා. අන්න ඒකම ඇති අපිට නිකන් justification එකක් විදියට මේ project එක කරන්න. හරිද? ඒ වගේම තමයි මේකේ growing market demand එක. growing market demand එකක් තියෙන හින්දා අපිට පුළුවන් මේ අදාළ project එක කරන්න. ඒව තමයි එතකොට මේ business case එකේදී තියෙන්නේ. ඊළඟට තියෙනවා project charter. මේවා මම කතා කරා පළවෙනි lesson එකෙත්. දැන් මේ project charter ගත්තයින් පස්සේ මේ charter එක හැමතිස්සෙම එකම වෙන්නේ නැහැ. දැන් මේක මේ තියෙනවා ටිකක්. මේක typical content එකක්. දැන් මේක හැම charter එකකම තියෙන්න ඕනේ නැහැ. ඒතකොට මේ charter එක වෙනස් වෙනවා. ඒ organisation එකේ තියෙන nature එක, ඒ වගේම තමයි project එකේ තියෙන nature එක බත. ඒක base කරන් තමයි මේ project charter එක හදන්නේ. ඒතකොට ඒකේ nature එක මත මේ දේවල් වෙනස් වෙන්න පුළුවන්. ඊළඟට තියෙනවා project management plan එක. එතකොට charter එකේදී තියෙන්නේ මොකක් හරි formal document එකක්. ඒකෙදි වෙන්නේ මොකක්ද? project එකට, ඒ වගේම project managerට project එක කරගෙන යන්න තියෙන ඒ authority එක ලබා දෙන එක තමයි project charter එකේදී වෙන්නේ. ඒ වගේම තමයි project management plan කියලා කියන්නේ අදාළ project එක සම්බන්ධයෙන් තියෙන detail document එක. ඒකෙදි explain කරන කොහොමද මේ project එක execute වෙන්නේ, ඒ වගේම මේක monitor වෙන්නේ කොහොමද, මේක close කරන්නේ කොහොමද කියන හැම දෙයක්ම මේකෙදි include කරනවා. එතකොට ඒකෙදි overview එකක්, ඒ වගේම තමයි milestone මොන හරි තියෙනවනම් එව්වා, ඊට පස්සේ ඒක දෙන ස්කෝප් එක, කොස්ට් එක, ඒ හැමදේම ඒක තියෙන ටයිම්ලයින්, ඒ වගේම ඒක තියෙන working environment එක, බජට් එක, stakeholders එක details, ඒ හැමදේම මෙන්න මේ project management plan එකේ include කරනවා. එතකොට ඒකත් මම කතා කරා first lesson එකේදී. ඊළඟට ඔන්න අපි project එකක් තියෙනවා. ඒ project එක close කරන්න යන්නේ. මේකත් එතකොට formal process එකක්.
මේකෙදි කරන්නේ ප්‍රොජෙක්ට් එක ඒ අදාළ ස්ටේක් හෝල්ඩර්ස්ලට ඩිලිවර් කරන එක, හෑන්ඩ් ඕවර් කරන එක. ඒක හෑන්ඩ් ඕවර් ජස්ට් හෑන්ඩ් ඕවර් කරන එක විතරක් නෙමෙයි, තව ප්‍රොසෙසස් තියෙනවා මේකෙදි කරන්න ඕනේ. ඒ කියන්නේ මේකේ ඩොකියුමන්ටේෂන් හදන්න ඕන මේ ප්‍රොජෙක්ට් එක සම්බන්ධයෙන් ක්ලෝස් කරන ස්ටෙප් එක විදියට. ඒ වගේම තමයි තව රිලීස් කරන්න දේවල් තියෙනවා. මෙන්න මේ ඇක්ටිවිටීස් ටික අපිට ගන්න පුළුවන් මේ අදාළ closing the project කියන ෆ්‍රේස් එකට ආවයින් පස්සේ ඒ ස්ටෙප් එකට ආවයින් පස්සේ මෙන්න මේ ඇක්ටිවිටීස් ටික ගන්න පුළුවන්. පළවෙනි එක තමයි normally client මේක hand over කරන එක. ඒ කියන්නේ sign off කරන ස්ටෙප් එක තමයි මේකදී කරන්නේ. project එක sign off කරනවා. ඒ කියන්නේ අදාළ deliverables ඔක්කොම hand over කරනවා ඒ අදාළ client එහෙම නැත්නම් stakeholder ට. ඊළඟ දෙවෙනි point එකේදී අපි කියනවා documenting the lessons learned and updating project closure documents. දැන් සාමාන්‍යයෙන් project එකක project closure document එකක් තියෙනවා. ඒ කියන්නේ ඒක ඉවරුණාන් පස්සේ අදාළ document එකක් තියෙනවා. ඒ document එකේ අදාළ දේවල් add කරන්න, update කරන්න දේවල් තියෙනවා. එතකොට මේකෙදි මේ කරන්නේ සරලවම කියනවා නම් මේ අදාළ project එක ඉවර වුණාට මේ project එකේදී යන ගම මොකද්ද හරියට සිද්ධ වුනේ? ඒ කියන්නේ මොනවද හරියට සිද්ධ වුනේ? ඒ කියන්නේ plan කරපු විදිහටම හරියට සිද්ධ වුනේ මොනවද? ඒ වගේම හරියට සිද්ධ නොවුනේ මොනවද? ඒ වගේම තමයි මොන වගේ තැන්ද improve කරන්න ඕන කියන දේවල්. මේ කියන්නේ lessons learned මොනවද ඉගෙන ගත්ත පාඩම් කියන දේවල් තමයි මේ closure document එකේ update කරන්න ඕන. අන්න ඒ දේවල් වලට තමයි අපි කියන්නේ lesson learned document එකක් කියලා. ඒ කියන්නේ දැන් මේ lesson learned document එකක් කියලා අපි හදනවා අපේ මොනවද තියෙන අඩුපාඩු ඒ වගේම improve කරගන්න ඕන තැන් වගේ දේවල් write down කරලා අපි ඒ වගේ lesson learned document එකක් හදනවා. ඒ lesson learned document එක එතකොට මේ project closure document එකේ part එකක් විදිහට තමයි add වෙන්නේ. එතකොට project closure document එක set ගන්න එක subset එකක් විදිහට තමයි මේ lesson learned document එක තියෙන්නේ. එතකොට මේකේ අරමුණ මොකක්ද? මේකේ purpose එක මොකක්ද? මේකේ purpose එක තමයි මොකක්ම හරි future project එකක් තියෙනවනේ මේ related වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේකට same ඒ කියන්නේ nature එක same වෙන්න පුළුවන්. කොහොම හරි project එකක් තියෙනවා future project එකක්. මෙන්න මේ lesson learned document එක වගේම මේ project closure document එක අපිට උදව් වෙනවා. මොනවද කරන්න ඕනේ නැති mistakes. ඒ වගේ මොනවද ඒ කියන්නේ මේක plan කරද්දී අදාළ future project එක plan කරද්දිම improve වෙන්න ඕනේ දේවල් මොනවද? ඒ වගේම තමයි reuse වෙන්න පුළුවන් strategies මොනවද? successful strategies මොනවද කියන දේවල් අපිට idea එකක් ගන්න පුළුවන් just looking මේ documentation දිහා බැලුවෙන් පස්සේ. මොකද මේවා document කරන්න හේතුව තමයි දැන් හිතන්න project A කියලා project එකක් කරගෙන ගියා. ඒ project එකේ project members team members විදිහට developers 10යි QA team එකේ 5 දෙනෙක් ඉඳියා. මෙන්න මේ 5 දෙනාම ආයි වෙන ප්‍රොජෙක්ට් එකකට යන්න නැති වෙන්න පුළුවන්. සමහරට මේකෙන් එක්කෙනෙක් යනවා පුළුවන්. ඒ කියන්නේ දැන් ඩෙවලොපර් ටීම් එකෙන් එක්කෙනෙක් යනවා. ඒ වගේම QA ටීම් එකෙන් එක්කෙනෙක් යනවා ඊළඟට තියෙන ෆියුචර් ප්‍රොජෙක්ට් එකකට. හැබැයි මේ දෙන්නට මතක නැහැ අතර මොනවද මිස්ටේක්ස් මොනවද අඩුපාඩු ඒ දේවල් මතක නැහැ. අනිත් අපි හිතමු මේ අනිත් හැම කෙනාම රිසයින් වෙලා කියලා. ඒ වගේ වෙලාවකදී මේ වගේ ඩොකියුමන්ට් එකක් හදලා තියෙනවා. මේ වගේ ප්‍රොජෙක්ට් ක්ලෝෂර් ඩොකියුමන්ට් එකක්, ලෙසන් ලර්න් ඩොකියුමන්ට් එකක් හදලා තියෙන එක වටිනවා. එතකොට මේ ඩොකියුමන්ට් කියවන ඕන කෙනෙක්ට අයිඩියා එකක් ගන්න පුළුවන්. මෙන්න මේ පරණ ප්‍රොජෙක්ට් එකකින් මොනවද සිද්ධ වුණු අඩුපාඩු මිස්ටේක්ස් මොනවද ඒක ඉම්ප්‍රූව් කරගන්න ඕන තැන් මොනවද කියන දේවල් ඒ අදාළ ඩොකියුමන්ට් එක කියවලා ඕන කෙනෙක්ට අයිඩියා එකක් ගන්න පුළුවන්. අන්න ඒ හින්දා තමයි මේවා ඩොකියුමන්ට් කරන්නේ. නිකන් හිතන්න උදාහරණ විදියට මොනවද මිස්ටේක් වෙන විදිහට අපිට ගන්න පුළුවන්. නිකන් උදාහරණයක් විදිහට හිතන්න මොකක්ම හරි ප්‍රොජෙක්ට් එකක ස්ටේක් හෝල්ඩර් කෙනෙක් ඒ අදාළ ප්‍රොජෙක්ට් එකට ඉන්වෝල්ව් වුණේ නැති හින්දා ඒ එකම ටාස්ක් එක හැමතිස්සෙම රෙපිටිටිව් කරන්න සිද්ධ වුණා. ඒ කියන්නේ රීවර්ක් කරන්න සිද්ධ වුණා. එයාගේ අර ඉන්වෝල්ව්මන්ට් එක ඒ කියන්නේ ඉන්වෝල්ව්මන්ට් එක රෙඩියුස් වුණ හින්දා. ඒ කියන්නේ අඩු වුණ හින්දා. අන්න ඒ වගේ වෙලාවට අපිට ඉන්ෂුර් කරගන්න පුළුවන් ඊළඟට ෆියුචර් ප්‍රොජෙක්ට් එකක් තියෙනවා නම් ඒ ෆියුචර් ප්‍රොජෙක්ට් එකේ ඒ අදාළ ස්ටේක් හෝල්ඩර්ස් ලගේ ඉන්වෝල්ව්මන්ට් එක ඉන්ෂුර් කරගන්න තැනට ඒ අදාළ වැඩ ටික කරන්න පුළුවන්. ඒ වගේම තමයි හිතන්න දැන් ටෙස්ටිං ෆේස් එකක් තියෙනවා නම් ඒ ටෙස්ටිං ෆේස් එකේදී ලොකු කාලයක් ගත කරා ඒ අදාළ ටෙස්ටිං කරන්න. ඒ කියන්නේ ටෙස්ටිං කරන්න හිතන්න දැන් ඒක ප්ලෑන් කරලා තිබ්බේ 1 month නම් සමහර විට 1.5 month වගේ ගියා ඒ අදාළ ටෙස්ටිං ඔක්කොම කරන්න. ඒකට හේතුව තමයි requirements ගොඩක්ම unclear වෙලා තිබ්බේ. unclear වෙච්ච requirements ආයෙම clear කරගෙන ඒවා refine කරලා ඒවා refactor කරලා ටෙස්ටිං කරනකොට තව වෙලා යනවා. අන්න ඒ වගේ දේවල් අපිට මේ lesson learn document එක add කරලා ඒක project closure document එකේ document කරාන් පස්සේ අපිට බලා ගන්න පුළුවන් ඉස්සරහට කරන project වලදී මෙන්න මේ දේවල් avoid කරගෙන ඒ අදාළ project එකේ stakeholders ලත් එක්ක හරියට negotiate කරලා ඒ අදාළ requirements ටික gather කරලා clear requirements එක්ක project එක continue කරන්න
පුළුවන්. ඊළඟට තමයි අප්ඩේටිං ඕගනයිසේෂනල් ප්‍රොසෙස් ඇසෙට්ස්. මේකෙදි වෙන්නේ දැන් අපේ මොකක් හරි ප්‍රොජෙක්ට් එකක් ගත්තොත් ඒ ප්‍රොජෙක්ට් එකේ තියෙන නොලෙජ් එක කියන්නේ මොකක්ද? ඒ අදාළ ඩෙවලොපර්ස්ලා වෙන්න පුළුවන්, QA ටීම් එක වෙන්න පුළුවන්, මාකටිංగ్ ටීම් එක වෙන්න පුළුවන්. ඒ නොලෙජ් එක. ඒ වගේම මේකට යූස් කරන ටූල්ස්, ඒ වගේම තමයි ප්‍රොසෙසර්ස්. මෙන්න මේ හැම දෙයක් සම්බන්ධයෙන්ම අප්ඩේට් එකක් ලබා දෙනවා. ඒ කියන්නේ ඒ අදාළ නොලෙජ් එක, ටෙම්ප්ලේට් එක, ටූල්ස් වගේ දේවල් සම්බන්ධයෙන් ඒ මේ ඕගනයිසේෂන් එකේ තියෙන ප්‍රොසෙස් ඇසෙට්ස් වලට අප්ඩේට් එකක් කරන එක තමයි මෙන්න මේ අප්ඩේටිං ඕගනයිසේෂනල් ප්‍රොසෙස් ඇසෙට්ස් කියන එකෙන් කතා කරන්නේ. ඊළඟට තියෙනවා අන්තිම එක රිලීසින් දී ප්‍රොජෙක්ට් රිසෝසස්. දැන් අපි අර කලින් කතා කරපු නොලෙජ් එකේ විදිය මොකද්ද? හියුමන් රිසෝස් එක වෙන්න පුළුවන්. ඒ වගේම මැටීරියල්ස් වෙන්න පුළුවන්. ෆයිනෑන්ෂල් රිසෝසස් වෙන්න පුළුවන්. අන්නේ හැමදේම රිලීස් කරනවා. ඒ කියන්නේ දැන් හිතන්න ඩෙවලොපර්ස්ලා අසයින් වෙලා ඉන්දියා, QAස්ලා අසයින් වෙලා ඉන්දියා අදාළ පර්ටිකුලර් ප්‍රොජෙක්ට් එකකට අන්නේ හැම කෙනාම රිලීස් කරනවා. ඒ කියන්නේ HR එකට ඉන්ෆෝම් කරනවා මේ ප්‍රොජෙක්ට් එක ඉවරයි. එතකොට HR එකෙන් පුළුවන් IT ඩිපාර්ට්මන්ට් එකට හරි කොහොම හරි අදාළ ප්‍රොසෙස් එක වෙන විදියට ඉන්ෆෝම් කරලා අලුත් assignments වලට එහෙම නැත්නම් අලුත් projects වලට මේ අදාළ employees ලව assign කරන්න පුළුවන්. ඒ වගේම තමයි මොනවා හරි testing වලට මොනවා හරි tools use කරන හිතන්න example එකක් වෙන මොකක් හරි mobile app එක ගන්න mobile phones use කරා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් laptop use කරා වෙන්න පුළුවන්. අන්නේ හැම tool එකකම hand over කරනවා ඒ අදාළ IT department එකට වෙන්න පුළුවන්. ඒ අදාළ authority එකට. අන්න ඒ වගේ දෙයක් තමයි releasing the project resources කියන එකෙන් වෙන්නේ. මෙතන තියෙන ප්‍රොජෙක්ට් ෆේසස් ටිකක්. ප්‍රොජෙක්ට් ෆේස් එකක් කියලා කියන්නේ ප්‍රොජෙක්ට් ලයිෆ් සයිකල් එක තියෙනවා. අන්නේ ලයිෆ් සයිකල් එකේ ලොජිකල් ඩිවිෂන් එකක් විදියට අපිට මේ ප්‍රොජෙක්ට් ෆේසස් කියන කන්සෙප්ට් එක ගන්න පුළුවන්. ඒ කියන්නේ නිකන් හරියට හිතන්න මොකක් හරි පොතක තියෙන චැප්ටර් එකක් වගේ. එතකොට මේ හැම දෙයක්ම මේ හැම එකක්ම මේ each phase මේ හැම phase එකක්ම move වෙනවා. ඒ කියන්නේ දැන් මේක මොකක් හරි එක ෆේස් එකක තියෙන ඒ අවුට්පුට් එක ඒක ඩිලිවර් වෙනවා ඊළඟ ෆේස් එකට. ඒ වගේම ඒක රිවිව් වෙනවා. අන්න ඒ විදිහට තමයි මේ ෆේසස් වැඩ කරන්නේ. දැන් හිතන්න නිකන් උදාහරණයක් විදියට මොකක් හරි ERP සිස්ටම් එකක් ඩෙවලොප් කරන්න ප්‍රොජෙක්ට් එකක් වෙන්න පුළුවන්. ඒතකොට ඒකේ ෆේසස් විදිහට අපිට ගන්න පුළුවන්. මුලින්ම පළවෙනි ෆේස් එක තමයි requirement analysis එක. ඒ කියන්නේ requirements ටික ඔක්කොම gather ගන්න එක. ඒ වගේම තමයි phases 2 එක විතර ගන්න පුළුවන්. නිකන් හිතන්න මොකක් හරි දැන් හිතන්න අපි ඩයග්‍රෑම් අඳිනවා. UML ඩයග්‍රෑම්ස් වෙන්න පුළුවන්, ER ඩයග්‍රෑම්ස් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සිස්ටම් ඩිසයින් එකක් කරනවා වෙන්න පුළුවන්. ඒ විදිහට ගන්න පුළුවන් phase 2 එක. ඒ වගේම තමයි phase 3 එක විදිහට ඉම්ප්ලිමන්ට් කරනවා වෙන්න පුළුවන්. මෙතන phase 3 තියෙන්නේ. ඊට පස්සේ නිකන් හිතන්න හතරවෙනි phase එකක් තිබ්බොත් හතරවෙනි phase එකෙන් කරන් ටෙස්ටිං කරන එක. අන්න ඒ විදිහට phases කතන්දරේ කියන්නේ අන්න ඒ වගේ දෙයක්. right. ඒ ටික තමයි එතකොට project integration management කියන එක lesson එක කතා කරන්න තියෙන්නේ. right now. Thank you.